මල්ලි මේ රෙද්ද කොටයිනේ මට. මොකක්? කොටයි. මාත්‍යා අපි මෙතන හැමෝගෙම මෙෂර්මන්ට් අරගෙන දියරදි මහලා නැහැ. හැමෝටම හරියන්න ෆ්‍රී සයිස් එකෙන් තමයි ඒවා ගෙන්නලා තියෙන්නේ. හොඳේ? සම්සේ කතා කරන්නේ පිටරටින් ගෙන්නලා වගේනේ හරියට. ඔව් පිටරටින් තමයි පොඩි මහත්තයා ඔන්න කොහෙද මේ අරෙන් ගෙන්නලා තියන්නේ මේ එස්කිමෝලා ඉන්නේ. එහෙන් තමයි ඕටස් දාලා ගෙන්නලා තියෙන්නේ. මං කියන්නේ මට මේ රෙද්ද කොටයි. හරි ඉන්න. මාත්‍යා මෙතෙන්ට කෝඩුකාරයෙක් නේ. ඉන්න. මං හරි අසන. උඹලා නහලා. මේ පොඩ්ඩක් බඩ අඩු කරගන්න බඩ අකුල අයියෝ හවසට දුවන්නකෝ. මේක අඩු වෙන පටස් ගාලා. අන්න හරි. ඔන්න හරි. හරි. ඔන්න දැන් අපි මෙහෙන් හදමු. පොඩ්ඩක් ඉන්න. ඔන්න මේ ඉතින් පොඩ්ඩක් ඉන්නකෝ ඉතින්. ඔන්න මොකද්ද මේ පොඩි ළමෙක් කොනේ ලැජ්ජාවේ. වැටරි හරි. මං හරි අසලා දෙන්න ගානට. මොකද මේක නං ඔෆිස් යන්නේ මහත්තයා නාන්නනේ. ඔය මේ ඉන්නකො නිකන්. ඔන්න හරියට එක්සර්සයිස් කරනවා වගේ. එකයි දෙකයි මොකද්ද ඉන්නකෝ. මේ ඉන්නකො නිකන්. ඔන්න බින්දු මොකද ඔය කරන්නේ? ඔබ හිතුවද මේ මනමාලෙන්ට ඇඳුම් අඳලා තනක් කියලා? මොකද ප්‍රශ්නේ? පොඩි මහත්තයා මෙයා මෙතෙන්ට අලුතෙන් නාන්න ආපු එක්කෙනෙක්. මෙයා කියනවා මෙයාට මේ දිය රෙද්ද කොට වැඩිලු. රෙද්ද කොට වැඩි නෑ. මහත්තයා උස වැඩි. රෙද්ද ඊට වඩා දික් කරන්න බෑ. මහත්තයාට කැමති නම් මහත්තයා කොට වෙලා රෙද්ද ඇඳගෙන නාන්න. අනිත් එක ඕක කොට උණයි කියලා ඔහෙගේ මොකුත් පේනවනේ. ඒ වුණාට මට මෙහෙම ඇඳගෙන නාන්න පුරුදු නෑ. අපි ගමේදී නාන්නේ මේ වගේ කොට තුවා කෑලි ඇඳගෙන නෙමෙයිනේ. අයි ගමේදී නාන්නේ දිග දිය රෙද්දක් ඇඳලාද? ඉන්නවා මං චීත්තයක් ගෙන්නලා දෙන්න. බින්දු කඩේට ගිහිල්ලා චීත්තය අර දෙකමාරක් අරන් වරේ. මල් වැටිච්ච එකෙන්ද කොටු වැටිච්ච එකෙන්ද? මල් වැටිච්ච එකෙන්. පොඩි මල්. පොඩි මල්? ඇයි ලොකු මල් හොඳ නැද්ද? දෙනවා මං උඹට පාර පුරා මල් හැලෙන්න. මගේ යකා උසනද ඵලයන් මෙතනින්. බින්දු ඔය තෝය ගලවගෙන. එහෙට කො දලවන මේ කම්බුසේ මේ කම්බුස් ගලන කියන්නේ ගලන අනේ පොඩක් ඉන්න මං ඇඳුම් ඇඳ ගන්න එක. ඇඳුම් ඇඳගෙන මතක් කරලා තුවාය ගසලා වැලේ දාලා යනවා. හොඳේ? හරි වැඩක් නෑකෝ. යකාගේ දේවල් නෑකෝ මුං ඉල්ලන්නේ. තව ටික දවසකින් අපිට කුණුත් අතුල්ලන්න කියයි. ගෑණියෙක් ගෙන කුණු ඇතුල්ලුවත් කමන්නේ. මොකද කිව්වේ? නෑ මං කිව්වේ ගෑණියෙක් ගෙන කුණු ඇතුල්ලුවත් කමන්නේ කියලා. ගෑණියගේ කුණු වල තියෙන විශේෂත්වය මොකක්ද? විශේෂත්වයක් නෑ පොඩි මහත්තයා කුණුමයි. ඒ වුණාට ඉතින් ඔය ගෑනු කුණු අතුල්ල ගන්න බැරි වුණාමත් කරන්නේ කුණු ගාන එකනේ. මේ ඔය පඬිත කතාවල වලින් වැඩක් නෑ. සායිසා කඩේට ගිහිල්ලා සුමන හදලා ඇති ටක්කාලි සම්බලේ. ඒක අරගෙන වරේ. සුමනක්ක කුණු ගායේ දන්නේ නෑ නේද? ඔබ පලයන්. අනේ අම්මපා ගෙදර ගෑණි මොන තරම් රසට කෑම හදලා දුන්නත් ඔහෙලට පිට ගෑණි හදන සම්බෝලේ තමයි ලොකු. මොකටද ඉතින් මගේ කට?
ඇයි? හයියෙන් hina වෙන වැහුනේ. කවුද? පොඩි මහත්තයා නෙව. ඔව් ඉතින්. මොකෝ මේ කියලා බලන්න ආවේ. දැන් උඹලා මෙතෙන්ට ආවේ නාන්නද? නැත්තම් මං hina වෙනව බලන්නද? ආවේ නන්නා ගන්න තමයි. ඒත් ඉතින් මිනිස්සු හැම හේතුවක් නැතුව hina වෙනවයි. මේ නාන කාමරේ හැදුවේ අපේ සීයා. ඒ කාලේ ටවුමට පිටින් වෙළඳන් කරන්න ආපු මිනිස්සුන්ට නාන්න. සීයාගෙන් පස්සේ මේක අයිතුනේ අපේ තාත්තට. තාත්තගෙන් පස්සේ මේක අයිතුනේ මට. මේකේ දැන් අයිතිකාරයා මම. උඹ මගේ සීයාද? නෑ නෑ. උඹ මගේ තාත්තද? අපොයි නෑ. උඹ මගේ ගෑණිද? නෑ පොඩි මහත්තයා. අඩු ගානේ ඈතින් හරි නෑදෑයෙක්ද? නෑ. එහෙනම් මීහරකෝ මගේ නාන කාමරේ මම හේතුවක් ඇතුව හරි නැතුව හරි hina වුණාම උඹට මොකටද යකෝ නාගන්නාව නම් නාගන ඵලයන් අනුන්ගේ හේතු හොයන්නේ නැතුව දැන් ඵලයන් ඒ උඹ සබන් ගාලාද? මම සබන් ගාලාද? මන් දන්නේ. උඹ සබන් ගාපු එක උඹට මතක නැහැ. ඒ වුණාට අනුන්ගේ hinaවල් ගැන හේතු හොයනවා. ඵලයන් මගේ ඇත්තකට පේන්නේ නැතුව. අපි යමු නේද? සුමනක්කේ 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 සාදිරි සායේ යකෝ කඩේ කවුරුවත් නැද්ද? සුමනක්කේ සාදිරි සායේ අද වුණා හොරේ නෑ කියන්න එපා. ඉස්පංචියක් හොරකම් කළා නේද? හොරකමකටම නෙමෙයි සාදිරිස් අයියේ. බින්දු මල්ලේ උඹ මට කොකා පෙන්නන්න එන්න එපා. උඹට වඩා උස කොක්කු මං දැකලා තියෙනවා. කෑ ගහලා නවතින කොටම මං හිතුවා මොකක් හරි හොරකම් කළා කියලා. දැන් ඉතින් අද ගෑනේ එන්න කලින් ඔක කාහන්. කමක් නැද්ද? කමක් නෑ බං කාහන්. මාත් කන්නේ හොරෙන් තමයි. හරි අලුත් එක. සාදිරිස් අයියා එහෙම හොරෙන් කණ එක හරිද? එක අතකට බලන් ගියාම ඒකෙත් ඇති වැරද්දක් නෑ බං. ඔබ තනියෙන් කන මතක් කළා. කිරියක් පඩ විදුලි කොට අපි අන්නර ගෑනිනවා. උඹන්ට කාහන්. බින්දු මල්ලි. තක්කලි සම්බෝල ගෙනියන්න දාන්නේ. සාදිරිස් අයියා අහලා බලන්න මේ සාදිරිස් අයියා මම මොකුත් එහෙම හොරෙන් කාවද? හොරෙන් කෑවේ නෑ. කියලා කෑවේ. හොරන් කළේ නෑ. මේ ඕක ඉතින් ගණන් ගන්න එපා. account එකට දාන්නකො පඩි හම්බුණා මං ගෙවලා දාන්නම්. සාදිරිස් අයියාගේ පිහිලු. බින්දු මල්ලි. මේ මෙන්න මේක ඉක්මනට ගිහින් දෙපන් පොඩි මහත්තයාට. නෑ මේක කැම හිරුණා මොකුත් හිරුන්නේ නෑ පිස්පංචි හිරුන්නේ නෑ අම්මා සුමනක්කේ මේකේ සුවඳත් එක්ක කතා නැතුව පාන් ගෙඩි දෙකමාරක් කන්න පුළුවන් බං මේ සුමනක්කේ පොඩි මහත්තයාට විතරයිනේ අපිට කලි නෑනේ මොකක්? අපිට කලි සම්බෝල නෑනේ මේ මගේ මුකුත් අහගන්න නැතුව ඔන්නක ඉක්මනට ගිහින් දීපන් අර මනුස්සයාට. අම්මා නෙමෙයි. උඹ මේ බණ කතා කරනවා. මම මේ ලොරි බාගේ ලොරි මූලිකයා. වෙලත් මටත් තක්කල සම්බුල නෑ බං. ලොරි මූලිකයා ඒ කවුද ඊයේ
ගෘහ මූලිකයා වෙන්න නම් මේක ගෘහයක් වෙන්න එපා. ඔව්. මේක ගෘහයක් නෙමෙයි ලොරියක්නේ. ඒකයි ලොරි මූලිකයා කිව්වේ. මේ සාදිරිසයි. තමසෙට නොදී පොඩි මහත්තයාට විතරක් එහෙම කලි සම්බෝල දෙන එක හරි නෑ නේද උයි? එක අතකට බලන් ගියාම ඒකෙත් ඇති වරද්දක් නෑ බං. ඔබ මේ තක්කලි සම්බෝල නෑ කියලා දුක් වෙන්න එපා. එතකම මේ කා. ඔයි මේ කුණු තක්කලි කන්න තමස හිතුවද මම පණුවෙක් කියලා? තමස කනවා. මට හොඳ නෑ. රත්ත්‍යා. තමසට හොඳ නැද්ද? එහෙනම් මේක තියාගන්නකො. මේක අරගෙන තමසේ කිරියප්පට විදුලිම කොට අපි හානි මේක කියපු එක සුමනා පොඩි මහත්තයා මේ කලි සම්බෝලේ පව් බං. සෑහෙන අමාරුවකින් ඉඳලා තියෙනවා. අම්මපා මගේ පස්සෙන් දුවගෙන ආපු විදිහට මාව මරන්න එළවනවා කියලා. මාව තක්කලි සම්බෝලයක් හදන්න එළවනවා කියලා මං හිතුවේ. පොඩි මහත්තයා මගේ ජීවිතේට මං හිතුවේ නෑ. ඔහොම අමාරුවක් තියාගෙන මෙහෙම දුවන්න පුළුවන් කියලා. දැන් බලපන් බින්දු. මේ ටවුමේ මිනිස්සුන්ට මම මොනතරම් සේවයක්ද කරන්නේ? දැන් මේ ස්ත්‍රී පරානේ කොහෙ දුවලාද දැන් ওই මෙතෙන්ට දුවගෙන ආවේ? මේකට තමයි කියන්නේ සමාජ සේවය කියලා. දැන් මම මේ කරන්නේ සමාජ සේවයක්. එතකොට පොඩි මහත්තයා මේ ස්ත්‍රී පරාණෙන් අර රුපියල් 5 මං ගන්න එපාද? රුපියල් 5 ගනි. එහෙනම් සමාජ සේවයක් කියලා කිව්වේ? සමාජ සේවය කියන්නේ මුදල්. මුදල් නැතුව කොහොමද බං සමාජ සේවයක්? සල්ලි ඕන සමාජ සේවයට. ඔයි මේ පැත්තට ගෑණිත් දුවගෙන ආවද? ගෑණි ආවද? ගෑණියෙක් කිව්වේ අයියේ ස්ත්‍රී පරාණයක්ද? අපි දැක්ක අපිත් පුදුම වෙලා බලාගෙන හිටියා. අම්මේ දුවපු දිවිල්ලක් උඩින් පැන්න යටින් පැන්න. කොළඟ එකේ කොයේක කියලා නේ දුවපු දිවිල්ලට දැන් කිලිනොච්චේ පහු කරලා පඩු විරිච්චන් කිට්ටු කරලා ඇති. ඔන්න අයියේ ඔලිම්පික් යවනවා නම් ගෑනු කවදාවත් බෑයි නොකිය දුවයි. ඔලිම්පික් විතරක් නෙමෙයි පොඩි මහත්තයා. බින්දු. ලෝකමලල ක්‍රීඩා තරඟේ. එතකොට සාෆ් ගේම්ස්. බින්දු. ස්පෝර්ට් මීට්. එතකොට සාෆ් ගේම්ස්. පොඩි මහත්තයා. දැන් ඇති. මාත්මයා මේ මොකද මේ ගෑනු කෙනාව ලුහු බඳින්නේ? ඒකි වංචාකාරියෙක්. ඇයි ඒකී ඔයගේ පර්ස් එකට විද්දද? එළියෙන් ලැප්ටොප් එක ලොක් කරපන්. නෑ මාළේ කඩාගත්තා. මාලේ කඩාගත්ත? ඒකී ඔයගේ මාලේ කඩාගත්තා? නෑ අයිසේ මං ඒකිගේ මාළේ කඩාගත්තා. ඉතින් අයිසේ මාලේ කඩාගත්තා නම් ඒ ගෑණිගේ. ඒ ගෑණිනේ අයිසේගේ පස්සෙන් පන්නන්න ඕන. අයිසේ මොකටද ඒ ගෑණිගේ පස්සෙන් පන්නන්නේ? නේද අයිසේ? ඔව් අයිසේ. මල්ලිලා මම මේක කැඩුවේ අද නෙමෙයි මල්ලිලා. පෙරේදා මම මොනතරම් බලාපොරොත්තු තියාගෙන මල්ලිලා මම මේක කැඩුවේ. මල්ලි මගේ ලොකු කෙලේගේ ඉස්කෝලේට දාන සපත්තු කුට්ටම ගන්න. එතකොට මගේ පොඩි කෙලේගේ ශිෂ්‍යත්ව පන්තියේ සල්ලි දෙන්න මල්ලිලා. මල්ලිලා දන්නවද මගේ ගෑණිගේ උගසර තියපු කරාබු දෙක බේර ගන්න මල්ලිලා. මොනතරම් බලාපොරොත්තු තියාගෙන මල්ලිලා මේක කළේ. ඒත් මේ ගෑණි මගේ සියලු බලාපොරොත්තු සුන් කළා මල්ලිලා. සියලු බලාපොරොත්තු සුන් කළා. අයියා කියන දේ අපිට පැහැදිලි මදි අයියා. අයියාගේ බලාපොරොත්තු එකක්වත් ඉටු කරගන්න බැරි වුණේ ඇයි අයියා? කියන්න අයියා කියන්න. මල්ලි මොනවද මල්ලි මේ කියන්නේ? මල්ලි මේ මොනවද කියන්නේ මල්ලි? රෝල් ගෝල් ලෝයි රෝල් ගෝල්. මේක රෝල් ගෝල් මල්ලි. මේක මම රවට්ටුවා. මල්ලි හොරෙක්ව රවට්ටනවා කියන එක ලේසි පාසු කාර්යයක් නෙමෙයි. මල්ලි මේක දන්නේ මං කවුද කියලා. මම මේකව අල්ල ගන්නමයි හිටියේ. නැත්තම් මල්ලි මම වගේ අයිසක හොරු කී දෙනෙක් මේකට අහුවෙද මල්ලි? මල්ලි මේ ගෑනු කියන අය කට්ට කෛරාටික කපටි ආත්මාර්ථකාමී වුන්. මල්ලි මූණ මල් වගේ තිබුණට පපු ගල් වගේ මල්ලි. ලාමකයි අයියා. ගල් කොහෙද කො ලාමක වෙන්නේ? ප්‍රණීතයි.
ගල් ප්‍රණීතයිද? එන ඉතින් හවුලගෙන කාපන්කෝ. මිත්‍රය ගෑනුවම තමයි. නාරිලතා පුෂ්පේ දන් ඩැෆඩිල් පුෂ්පේ දක්වා. පොඩි මහත්තයා මොකද්ද ඩැෆඩිල් පුෂ්පය කිව්වේ? ඔබට ඒක තේරෙන්නේ නැහැ. ගෑනු වර්ණා කරාට ගෑනු චපලයි ඔයි. ගෑනු චපලයි. බින්දු. පොඩි මහත්තයා අයියාගේ දුක තුනේ වෙන්න අපි සින්දු කියමු. පොඩි මහත්තයා පටන් ගන්න. नारिलता पुष्पे की स्त्री नारिलता पुष्पे සිතමා සොරාගෙන ගිය ඇයිද ඩැෆොඩිල් මල ලා 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 තමුසෙලා සින්දු කියන්න එපා ඔයි. අපි හුරුයි කියලා අපිට ප්‍රශ්න නැහැ කියලාද හිතන්නේ? මිත්‍රයා ප්‍රශ්නයක් හිතට දුකක් ඇති වෙන ඕනම වෙලාවක කරන්න ඕන හොඳම දේ තමයි ගීතයක් ගායනා කිරීම. ඇත්ත පොඩි මහත්තයා ඇත්ත. දැන් බලන්න අයියා අපේ සිංහල චිත්‍රපටියක් දිහා දුකක් වේදනාවක් ප්‍රශ්නයක් මතුවුනහම ගීතයක් තියෙනවමයි. සිංහල චිත්‍රපටිවල විතරක් නෙමෙයි. හින්දි චිත්‍රපටිවල වුණත් එහෙමයි. ඒ විතරක් නෙමෙයි. වංග චිත්‍රපටි, තෙලුගු චිත්‍රපටි, දමල චිත්‍රපටි, උර්දු චිත්‍රපටි. චිත්‍රපටි ඇති.